හයි හයි. ඉතින් අද මං ආවේ චොක්ලට් වර්ගයක් try කරලා පෙන්නන්න. ඉතින් ඔයාලා මෙතන කාපු චොකලේටුත් ඇති. ඒ වුණාට මට හිතුණා මේ කොහොමද මේ වගේ රස කියලා සහ එකට කීයෙන් 10න් කීයක් දෙන්න පුළුවන්ද කියලා. ඉතින් මං අද ගෙනාපු චොකලේට් ටික මං ඔයාලට පෙන්නන්නම්. ඉතින් මෙතන ටොෆි වර්ගත් තියෙනවා. මං ඔයාලට ඉස්සෙල්ලාම පෙන්නන්න තියෙන්නේ ටොෆි ජාතියක්. හරිද? මේ තියෙන්නේ මේ ටොෆියක්. එක අපි කාලා බලමු එහෙනම්. මේක මෙහෙම තියෙන්නේ. ඒක රහයි. ඇත්තටම ඒකේ මේ අර කැපිචිනෝ රහ තියෙන්නේ. අනේ කැපිචිනෝ රහ එනවා. හැබැයි ඒක රහයි. මේකට මම 10න් 8ක් වගේ දෙනවා. ඒක කැපිචිනෝ රහ වෙන හින්දා ඒක රහයි. ඊට පස්සේ මම try කරනවා මෙන්න මේක. මේක try කරලා ඒක චොකලට් තමයි. ඒක නම් වැඩි සෙට් නෑ. ඒක තමයි මම හිතුව ගහක් වෙනවා. ඒකට 10න් 5ක් වගේ 4.5ක් වගේ දෙන්න පුළුවන් ඒකට. මේක බලන්න. චොකලට් එකක් තියෙන්නේ. මේ චොකලට් එකක් තියෙන්නේ ළමයි. ඇතුලේ නිකන් ක්‍රීමි ගහක් වෙනවා ඇතුලේ. පොඩ්ඩක් ඇතුලේ තියෙන්නේ. හැබැයි මේ ක්‍රීම් ගහක් වෙනවා මේකේ. චොකලට් ගහයි ක්‍රීම් ගහයි එනවා. හැබැයි පැන් රස වැඩි ඒක. ගොඩක් පැන් රස වැඩි. මේකට 10න් 7ක් වගේ දෙන්න පුළුවන්. මේක කිට් කැට් නෙමෙයි. මේක කිඩ්ස් කිට් කියලා එකක්. කිට් කැට් එක වගේම මෙන්න ඇති මං හිතන විදිහට කන්නේ පේපර්ස් එකක් තියෙන්නේ නේ. ඒකේ සුවඳක් හරි අමුතුයි. අර සාමාන්‍ය කිට් කැට් එකේ මේ දෙකක් තියෙනවනේ. එහෙනම් දෙකක් තීරු දෙකක් නේ තියෙන්නේ. මේක තනිකර පේපර්ස් එක වගේ තියෙන්නේ. මේ බලන්න. කිට් කැට් එක අහලා තියන්නත් තියන්න බෑ. මේක මොනවද මේ ඔරෙන්ජ් රහයිනේ. අන්න ඒ වගේ නිකන් අපේ වේපර්ස් අන්න වේපර්ස් වගේ තමයි මේක. මේකට 10න් 5ක් විතර දෙන්න හැකි. ඒක එච්චරම රසක් නැහැ. මේ ඩේලි මිල්ක් වර්ග දෙකක් තියෙනවා. මේකයි. අපි මේක try කරලා බලමු ඉස්සෙල්ලා. මේ තියෙන්නේ මේක චන්න ක්වලිටි නෑ. මේක ඇවිල්ලා ඩේරි මිස්. මේක ඩේරි මිල්ක්. මේක එච්චරම නෑ. රසක් නැහැ. නිකන් අපේ එක්ස්පෙරි එකේ චොකලට් එකක් වගේ තමයි රස තියෙන්නේ. මේක තමයි
තරම් සපිරි. මේක තමයි රස. මේක නන්ද. මේකට 10 9 විශ්ව පහක් වගේ දෙන්න පුළුවන්. මේක ෆ්‍රෝසන් කියලා ගහලා තියෙන්නේ. මේක 10න් 8ක් වගේ දෙන්න පුළුවන්. මේක කොම්බෝ කියලා තමයි ගාලා තියෙන්නේ. මේකෙත් මේ ඉස්සරහ ලෝකේ නම් අර මේ පොඩි යට තියෙනවා කියලා ගාලා තියෙනවා. එකත් මේ අරක වගේම තමයි. ඒ වුණාට මේ අරකට වඩා ටිකක් රසයි. මේකට 8.5ක් වගේ දෙන්න පුළුවන්. ඊළඟට තියෙනවා කොකනට් එක. මෝරියෝ කොකනට් කියලා තමයි ගහලා තියෙන්නේ. මේක අපේ ටොෆික තියෙන්නේ අන්නේ ටොෆික එක වගේමයි. ඒ රසමයි ඒ විදිහමයි. ඉතින් මේ කොකනට් පහේම හොඳටම එනවා. මේකට මම 10න් 9ක් විතර දෙනවා. ඒකේ නේ පොල් රස හොඳයි. ඊළඟට මේක ආමඩා මැටි කරනවා. ආමඩා මැටි කරනවා කියලා තමයි හිතන්නේ. ආමඩට වගේ. ආමන්ඩ් එකක් තියෙනවා. කැරමල් මේ කැරමල් ආමන්ඩ් එකක් තියෙනවා. ඒක රහයි. ඒක රහයි. ඒකට 10න් මේ 9 වගේ 10 9 වගේ දෙන්න. මේක තමයි අන්තිම එක. මේකේ බ්‍රේක් ටයිම් කියලා තමයි ගහලා තියෙන්නේ. බ්‍රේක් ටයිම්. මේක නම් දිය වෙලා තින්නේ මේ ස්විච් එකේ චුට්ටක් දාලා තිබුණ තමයි මම දැක්කේ. මේ ස්විච් එක දිය වෙච්ච එක. ඒක වේපස් එක. වේපස් එක තමයි ඒක රසයි. ඒක අමුතු රසක් නෙවෙයි. කොකෝ ෆ්ලේවර් එකක් තියෙනවා. ඒක රහයි. මේකට දෙන්න පුළුවන් 10න් 9ක්. 9ක් වගේ දෙන්න. දැන් කොහොම කාලේ ඉවරනවා. මට හොඳයි කියලා කියන එක මම ගත්තොත් දැන් කාපු මෙන්න මේකයි කොකනට් එකයි කොම්බෝ කියලා හිතේ අර ඇට වගේ තිබ්බේ ඒකයි සහ ඩේලි මේක එක තමයි මේක තමයි ෆේවරිට් එක. ඔයාලගේ ෆේවරිට් එක. ඉතින් එහෙනම් අද මම ගෙනත් කොම් චොක්ලට් එක කාලා පෙන්නනවා වලට රේට් එකක් දුන්නා. ඉතින් ඔයාලා මේ වගේ කාලා තියෙන කමෙන්ට් එකක් දාන්න හරි. එහෙනම් මගේ channel එක subscribe කරලා නැත්නම් තාම subscribe කරන්න එපා. කමෙන්ට් කරන්න, like කරන්න, bell icon එකත් click කරන්න. එහෙනම් ඉතින් අදට කියන එහෙනම් bye bye.